හතරවන කොටස නිරීක්ෂණ බලපෑම සහ චිත්ත නියාමය. ක්වොන්ටම් විද්‍යාවේ නිරීක්ෂක බලපෑම ගැන අහද්දී ගොඩක් අය හිතනවා මේක හරියට බටහිර ලෝකේ ජනප්‍රිය වූ law of attraction හෙවත් ආකර්ෂණ නීතිය වගේ දෙයක්ද කියලා. අපට ඕනෑම කෙනෙක්ව ඕනෑම වාසනාවක් හෝ සල්ලියක් මැජික් එකක් වගේ වාඩි වෙලා හිතන පළියටම මවා ගන්න පුළුවන් කියලා සමහරව විශ්වාස කරනවා. නමුත් ඇතම විද්‍යාත්මක සත්‍ය සහ බුදුදහමේ ගැඹුර ඊට වඩා ගොඩක් වෙනස්. ක්වොන්ටම් භෞතික විද්‍යාව කියන්නේ මැජික් එකක් නෙමෙයි. නිරීක්ෂකයෙක් නැතම් ලෝකයක් පවතින්න බැහැ කියන වේව් ෆන්ක්ෂන් කොලැප්ස් කියන සංකල්පය බුදුදහමේ චිත්ත නියාමය සමග සැසඳෙන්නේ කොහොමද? බුදුන් වහන්සේ මීට අවුරුදු 2500කට පෙර මේ සිතේ සහ විශ්වයේ සීමාවන් දුටුවේ කොහොමද? අද අපි මේ පුදුම හිතෙන විද්‍යාත්මක රහස ලියාගමු. මේ නිරීක්ෂක බලපෑම සරලව තේරුම් ගන්න අපි අපූර්ව උපමාවක් බලමු. ඔබ ඉන්න කාමරේ වාතය ඇතුලේ මේ මොහොතේ ලංකාවේ තියෙන හැම රේඩියෝ channel එකකම සින්දු බණ ප්‍රවෘත්ති තරංග විදියට පාවෙමින් පවතිනවා. හැබැයි ඒවා ඔබට ඇසෙන්නේ හෝ පෙනෙන්නේ නැහැ. ඒවා පවතින්නේ හුදෙක් හැකියාවන් විදියට විතරයි. ඔබ රේඩියෝ එකක් අරගෙන එහි ඩයල් එක එක නිශ්චිත සංඛ්‍යාතයකට ටියුන් කළ සැනින් මොකද වෙන්නේ? අර වාතයේ තිබුණු නොපෙනෙන තරංග ස්වනිකව බිඳ වැටිලා ඔබට ඇසෙන සින්දුවක් බවට පත් වෙනවා. මෙතනදී ඔබ ඒ සින්දුව අලුතෙන් හැදුවේ නැහැ. සින්දුව බාහිරව තිබුණා. හැබැයි ඔබේ මැදිහත් වීම හෙවත් ටියුන් කිරීම නැමැති නිරීක්ෂණය නිසා තමයි ඒ තරංගය ඔබට සැබෑ අත්දැකීමක් බවට පත් උනේ. ක්වොන්ටම් ලෝකයේත් අන්න ඒ වගේ. අපේ මනස නැමැති නිරීක්ෂකයා බාහිර ලෝකයේ දෙස බලනකම් විශ්වයේ පවතින්නේ රේඩියෝ තරංග වගේ නොසැකසුණු හැකියාවන් සමූහයක් විදියටයි. අපේ මනස ඒ දෙස බලන සැනින් එය ඝන පදාර්ථයක් බවට පත් වෙනවා. මෙන්න මෙතනදි තමයි බුදුදහමේ තියෙන පරම විද්‍යාත්මක පදනම අපිට හමු වෙන්නේ. බුදුදහම කිසිම තැනක කියන්නේ නැහැ සිතෙන් විතරක්ම විශ්වයේ හැමදේම පාලනය කරන්න පුළුවන් සිත තමයි එකම ඒකාධිපතිය කියලා. බුදුන් වහන්සේ දේශනා කළා මේ විශ්වය සමබරව පාලනය වෙන්න නියාම ධර්ම 5ක් ක්‍රියාත්මක වෙනවා කියලා. අන්න ඒ නියාම ධර්ම 5 ගැන උඩ තියෙන කාඩ් එකෙන් ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. භෞතික විද්‍යාත්මකව නීති පාලනය කරන්නේ උතු නියාමය මගින්. ජීව විද්‍යාත්මක නීති පාලනය කරන්නේ බීජ නියාමය මගින්. හේතුඵල ක්‍රියාවලිය කම්ම නියාමය මගින්. සෝබාදහමේ පොදු ලක්ෂණ ධම්ම නියාමය මගින්. මනසේ ක්‍රියාකාරීත්වය චිත්ත නියාමය මගින්. ඔබට අවශ්‍ය වුණු පළියට කාමරයකට වී හිතලා වැස්ස නවත්තන්න හෝ ගුරුත්වාකර්ෂණය නැති කරන්න බෑ. මොකද එතන උතු නියාමය ක්‍රියාත්මකයි. හැබැයි ඒ බාහිර සිදුවීම් ඔබ වෙතට එනකොට ඔබ ඒවා අත්දකින ආකාරය සහ ඔබේ අනාගත වාසනාව හෝ අවාසනාව තීරණය කරන්නේ ඔබේ චිත්ත නියාමය සහ කම්ම නියාමයයි. මේක හරියට සිනමා ශාලාවක් වගේ. සිනමා තිරය කියන්නේ බාහිර භෞතික ලෝකය. ඒක ස්ථීරව එතන තියෙන්නම ඕන. හැබැයි ඒ තිරය මත දිගහැරෙන කතාව ඒ කියන්නේ ඔබේ ජීවිතයේ සතුට දුක වාසනාව අවාසනාව තීරණය කරන්නේ පිටුපස තියෙන ප්‍රොජෙක්ටර් එකයි. ඒ ප්‍රොජෙක්ටරේ තමයි ඔබේ මනස හෙවත් චිත්ත නියාමය. සිතන්න අද බටහිර විද්‍යාඥයන් ශ්‍රීලංකාවේ සර්න් වැනි රසායනාගාරවල පොළොව යට සැතපුම් ගණන් දිග යෝධනල හදලා බිලියන ගණන් වේදන් කරලා යාන්තම් හොයාගෙන තියෙනවා නිරීක්ෂකයෙන්ගෙන් තොරව පදාර්ථයට පැවැත්මක් නැහැ කියලා. නමුත් මීට අවුරුදු 2500කට පෙර කිසිම රසායනාගාරයක් නැතිව රාජසැප අතහැරලා ගස්මුල වැඩ සිටි අපේ බුදුන් වහන්සේ මේ චිත්ත නියාමයේ උපරිම සීමාවටම ගමන් කළා. උන්වහන්සේ දේශනා කළා සිත සහ බාහිර ලෝකය කියන්නේ කාසියක දෙපැත්ත වගේ එකිනෙකට බැඳුණු දෙකක් කියලා. සංයුක්ත නිකායේ ලෝක සමුදය සූත්‍රයේදී බුදුහිමියන් දේශනා කරන්නේ මෙන්න මෙහෙමයි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඇසත් බාහිර රූපයත් නිසා ඇසේ විඥානය උපදී. මේ තිදෙනාගේ එකතුවෙන් පස්සේ හෙවත් ස්පර්ශය ඇතිවේ. පස්සේ නිසා වේදනාවත් වේදනාව නිසා මුළු ලෝකයත් හටගනි. විද්‍යාව කියන ඔබ්සර්වර් යනු බුදුදහමේ එන විඥානයයි. විද්‍යාව කියන ඔබ්සර්වේෂන් යනු බුදුදහමේ එන පස්සෙයයි. බුදුන් වහන්සේ එදා උපකරණ නැතිව දුටුවේ අද විද්‍යාව උපකරණ පටලවාගෙන මේ දඟලන ක්වොන්ටම් සත්‍යම නෙවෙයිද? මෙය ඇසෙන විට බුදුහිමියන්ගේ ඒ අසමසම විශ්වීය ප්‍රඥාව ගැන අප තුළ ඇතිවන්නේ දුම හිතෙන විද්‍යාත්මක ප්‍රසාදයක්. එහෙනම් මේ චිත්ත නියාමයෙන් අපේ ජීවිතයට ගත හැකි පණිවිඩය මොකක්ද?
බාහිර ලෝකයේ හැමදේම මැජික් එකකින් පාලනය කරන්න බැරි වුණත් ඔබේ සිතුවිලි, ඒ කියන්නේ චේතනාවන් මගින් ඔබේ මුළු ජීවිතයේ ගුණාත්මකභාවය පාලනය කරන්න ඔබට පුළුවන්. ඔබ නිතරම වෛරයෙන්, ක්‍රෝධයෙන්, අසුභවාදීව ලෝකයේ දෙස බැලුවොත් චිත්ත නියාමය මගින් ඔබේ විශ්වය කොලැප්ස් කරලා දෙන්නේ අවාසනාවන්ත එකක් විදියටයි. හැබැයි ඔබ මෛත්‍රියෙන්, උපේක්ෂාවෙන්, ප්‍රඥාවෙන් ලෝකයේ දෙස බැලුවොත් බාහිරින් මොන වගේ කුණාටුවක් ආවත් ඔබේ අභ්‍යන්තර ලෝකයේ සැනසීමෙන් පුරවන්න ඔබට පුළුවන්. ඔබේ වාසනාව හෝ අවාසනාව ලියන්නේ බාහිර දෙවියෙක් නෙමෙයි, ඔබේම මනසයි. එකම සතියක් එක වෙලාවක තරංගයක් තවත් වෙලාවක අංශුවක් වෙන්නේ කොහොමද? බුදුදහමේ එන නාම සහ රූප මේ ක්වොන්ටම් දිත්වතාවයට ගලපන්නේ කොහොමද? තරංග අංශු දිත්වතාවය සහ නාම රූප ගැන අපි ඊළඟ 5 වෙනි කොටසෙන් කතා කරමු. මේ වීඩියෝ ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ ලයික් කරලා තවත් කෙනෙකුට සිතේ බලය වටහා ගන්න ෂෙයා කරන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.